ආයිබෝවන් AD ප්‍රොමෝ අපේ YouTube නාලිකාව වෙත ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න වෙනද වගේම අලුත් ජොබ් වේකන්සි රැසක් අරගෙන අවිල්ලයි තියෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕන මේ වීඩියෝ එකේ ඔයාට අවශ්‍ය වේකන්සි නැත්තම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මගින් අපිට කියන්න අමතක කරන්න එපා. එතකොට අපිට පුළුවන් ඔයාට අවශ්‍ය වේකන්සි ඉදිරි වීඩියෝ එකකින් අරගෙන ඉන්න. ඒ වගේම වෙනද වගේ මතක් කරනවා මේ දීලා තියෙන නම්බර්ස් වලට කෝල් කරාම ඔයාට මුදල් ගෙවන්න කියනවා නම් හරි ජොබ් බැංක් වලින් නම් කතා කරන්නේ කිසිම අවස්ථාවක අසු වෙන්න යන්න එපා. හරි එහෙනම් වැඩි කතා නැතුව පළවෙනි වේකන්සියට යමු. මුලින්ම තියෙන්නේ මුදල් අය කැමි ජොබ් වේකන්සියක්. ස්ප්‍රින් ඇන්ඩ් සමර් අපගේ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ මුදල් අය කැමි ලෙස සම්බන්ධ වීමට දක්ෂ පුද්ගලයන් සොයනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒහා සමානධාරීතාවයකින් ආම වශයෙන් වසර 1ක පළපුරුද්දක් තියෙන්න ඕනි මේ වේකන්සියට ඇප්ලයි කරනවා නම්. ඒ වගේම තමයි යහපත් පෞරුෂය, හොඳ සංවේදනීය සහ අන්තර් පුද්ගල කුසලතා ඔයාට තියෙන්න ඕන. අපොස සාමාන්‍ය පෙළ දක්වා උගත් ඔයාට පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන ඇප්ලයි කරන්න. 076යි 24යි 10යි 779. ඊළඟ එක ඉන්වොයිසිංగ్ කන්ට්‍රෝල් ක්ලර්ක් ජොබ් වේකන්සියක් තියෙනවා. හැටන් වල තමයි තියෙන්නේ. හැටන්හි කාමර 15කින් යුත් සංචාරක හෝටලයකට ක්ෂණික රැකියාවක් සඳහා ඉන්වොයිසිං පිරිවැය පාලන ලිපිකරුවෙකු අවශ්‍ය කියලා සඳහන් කරලා තියෙනවා. MS Office විශේෂයෙන් Excel පැතුරුම්පත් පිළිබඳ ප්‍රායෝගික පළපුරුද්ද අත්‍යවශ්‍යයි. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් අය කිරීමේ පළපුරුද්ද සහිත මුදල් අය කිරීම වාසිදායක වනු ඇත කියලා සඳහන් කරලා තියෙනවා. පිරිමි අයදුම්කරුවන් සඳහා තමයි මේ ජොබ් වේකන්සිය තියෙන්නේ. පෙර රැකියා සේවා යොමු කිරීම විස්තරාත්මකව පරීක්ෂා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මෙම පුරප්පාඩුව ශනික බැවින් වත්මන් රැකියාව සඳහා දැනුම් දීමේ කාල සීමාවක් ලබා දිය යුතු අය නම් මේ ජොබ් එක ඇප්ලයි කරන්න එපා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. සුදුසුකම් ලැබීම සඳහා අයදුම්කරුවන් සඳහා පරිගණක භාවිතය පිළිබඳව පරීක්ෂණයක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් කෝල් එකක් දීලා විස්තර දැනගෙන ජොබ් එකට ඇප්ලයි කරන්න ඔයාට පුළුවන්. 076යි 344යි 85යි 90 071යි 47යි 61යි 592. ඊළඟ එක සෙන්රත් ෆොටෝ මහභාගී පිහිටි චිත්‍රාගාරය සඳහා මුදල් අය කැමි වේකන්සියක් තියෙනවා. කාන්තා ඔයාට අවශ්‍යතා තමයි වසර 1ක සේවා පළපුරුද්ද, හොඳ සංවේදන කුසලතා, මූලික පරිගණක දැනුම, අවංක සහ වගකීම් ලෙස වැඩ කිරීමේ හැකියාව. මහභාගයේ ජායල කඳාන වත්තල අවට ප්‍රදේශයේ අපේක්ෂකයන් වඩාත් ප්‍රිය කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඔයාට වැඩ කරන අතරතුර ඡායාරූපකරණය සහ ෆොටෝෂොප් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ CV එක යොමු කරන්න පුළුවන් මේ සඳහන් ඊමේල් එකට. කැෂිය පුරප්පාඩුව සඳහා කියලා සඳහන් කරලා යවන්න. 0777305 307. ඊළඟ එක මුදල් අය කැමි වේකන්සියක් තියෙනවා. ශාලික ප්‍රෙස්ටි ෂොප් ආයතනයේ කෑගල්ල නගරයේ තමයි තියෙන්නේ. ප්‍රසිද්ධ පේස්ටි ආයතනයක තමයි මේ වේකන්සිය තියෙන්නේ. ෂෝටීස් නිෂ්පාදනය කරන මුළුතැන්ගේ සිට රැගෙන ඒම, අහුරා තැබීම සහ වෙළඳාම් කිරීම සියලු අංශ ගැන දැනුවත් සහ ඒ දේවල් කළ හැකි කැෂියවරයෙකු සමග තමයි වේකන්සි තියෙන්නේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. කෑගල්ල ආවට අය පමණක් ඇප්ලයි කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ආහාර සපයනවා කියලා සඳහන් කරලා තියෙනවා. අදම CV එක යොමු කරන්න. 072යි 677යි 29.02 071යි 680යි 44යි 56.
ඊළඟ එක පුද්ගලික රියදුරු වේකන්සියක් තියෙනවා. නිවසට අදාළ ගමන් සඳහා විශ්වාසවන්ත විනයගරුක සහ බලපුරුදු පුද්ගලික රියදුරක අවශ්‍යයක සඳහන් කරලා තියෙනවා. රත්මලාන තමයි ස්ථානය. වයස අවුරුදු 50ට වැඩි වීම වඩා සුදුසුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව කොළඹ මාර්ග පිළිබඳව දැනුමක් තියෙන්න ඕන. 077726994. ඊළඟ එක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකුගේ පෞද්ගලික රියදුරු ලෙස සේවය කිරීමේ අවස්ථාවක් තියෙනවා. කොළඹ තමයි තියෙන්නේ. සංජීව ඔටෝමොබයිල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය තමයි තියෙන්නේ. වයස අවුරුදු 35-55 අතර වළංගු රියදුරු බලපත්‍රයක් හිමි. ආම වශයෙන් වසර 5ක බලපුරුද්දක් ඇති විනයගරුක වගකීම් සහගත හා විශ්වාසවන්ත පුද්ගලයෙක් සඳහා මේ ජොබ් එක විවෘතයි. බම්බලපිටිය කොල්ලපිටිය ආවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙනක සඳහන් කරලා තියෙනවා. රැකියාවේ කාර්යභාරය තමයි කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික රියදුරු ලෙස සේවය කිරීම, නියමිත වේලාවට වාහනය ධාවනය කිරීම, වාහනය පිරිසිදු හා ආරක්ෂිතව පවත්වා ගැනීම, ගමන් වාර්තා නිවැරදිව පවත්වා ගැනීම, වාහනයේ නිතිපතා නඩත්තු කටයුතු කිරීම. 074-410-98-10. ඊළඟ එක පට්ටිපොළ සඳලු බංගලා ආයතනයේ වැඩ කිරීමට අවස්ථාවක් තියෙනවා. මේ බංගලාව සඳහා කෝකිවරයෙකු තමයි වේකන්සි තියෙන්නේ. අවශ්‍යතාව තමයි විදේශීය සහ දේශීය සේවාදායකයන් දෙපිරිසටම සේවය කිරීමේ හැකියාව, ඇත ඇතිරිච්ච සැකසීම සහ අමුත්තන්ගේ සුවපහසුව සාහිත්‍යක කිරීමට සහාය වීම, ඒ වගේම ශක්තිමත් වැඩ ආචාර ධර්ම, විශ්වසනීයත්වය සහ වෘත්තීයභාවය. ඉතින් ඔයාට පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. ඔයාට පට්ටිපොළ දර්ශනීය කඳුකරේ ආගන්තුක සත්කාරයට ලැබී වැඩ පරිසරයක් හිමි වෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර සහ දේශීය අමුත්තන් සමග වැඩ කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. 077-26-26-544. ඊළඟ එක කැස්බෑව නිහිසරි ට්‍රේඩර්ස් වෙනසල් සඳහා සේවකයකම් බඳවා ගන්නකින් සඳහන් කරලා තියෙනවා. ආහාර පාන ලබා දෙනවා. 071-037-83-99. ඊළඟ එක හෝමගම ආයතනයක පිරිසිදු කිරීමේ කටයුතු සඳහා බෑතු තියෙනවා. ෂූටෙක් ප්‍රයිවට් ලිමිටඩ් 077-888-43-52. ඊළඟ එක රසවත් ලෙස ගෝතම්බ රොටි කොත්තු ෂෝටිස් දැකසීමට හැකි අත්දැකීම් ඇති කුක්වරයෙකු අවශ්‍ය කියලා සඳහන් කරලා තියෙනවා. අනුරාධපුර තමයි විකසිත තියෙන්නේ. 077-29-26-636. හරි, මම ආතට අරන් ආ වේකන්සි අවසන්. හිටත් අලුත් මලුත් ජොබ් එකන්සි රසක් අරගෙන එන්නම්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම්, ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකන් ඕල් දාලා තියාගන්න. බෙල් එකන් ඕල් දාලා තියාගත්තොත් අපි දාන කිසිම වීඩියෝ එකක් ඔයාට මගහැරෙන්න නැතුව බලාගැනීමේ හැකියාවක් ලැබෙනවා. හරි, එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.